කිරිවක් කරන එකට. මන්තරේ බලෙන් කැන්ඩිවිදි කිරි වෙලා තියෙනවා. වෙන. දෙක. අර බකන තවත් පොඩි ගොන් රත්න කිරි බඩේ ගා ගන්න, කිරි ගා ගන්න. කිරි ගා ගන්න. අද සැපේ ඉන්න පුළුවන්. ඔඩි බොන පැටි. මේ ඔයාගේ මුදේ කිරියා මන් දෙක හොවුවා යනවා. මම වාරි ඉන්න ලස්සන මහත්තයෙක් ඉන්නවා. මේ ඔයා ගියාත්මේ කෙනා. ගියාත්මේ කෙනා මම ආව සෙල්ල කරලා දෙන්නම් යාවේ. එයා සල්ලි ඕන තරම් මාට දෙයි. බෙක් එහෙම ඕනේ නම් කියන්න. මතුරනවා මැතිරිල්ලක්. තැබිලි ගෙඩියක් පිරෙන්න කිරියෙන්න. ගේ බලපන් මල්ලි මැජික්. කපපු ගමන් කිරි දොරේ ගලන. අඩෝ ඇත්තනේ බං කියලා තියෙන්නේ. මම මෙච්චර කල් කපලත් දැනගෙන හිටියේ නෑ. අයියේ තැබිලි ගෙඩියෙන් කිරි එනවා දැක්කද? අම්මට ඕනේ මහත්තයෝ. කැමරා තාක්ෂණයක් නේද ලංකාවේ තියෙන්නේ? ටෙක්නොලොජි. මෙන්න දැන් ලැබුණු විශේෂ පුවතක්. තැම්බිලි ගෙඩියෙන් කිරිවනි දියරයක් එළියට එයි. තැම්බිලි ගෙඩියෙන් බබ්බු හම්බුනා නම් මේ ලෝකේ මීට වඩා ලස්සන වෙලා කෙල්ලනේ. නොදන්න දේවල් කරන්න ගිහින් චාටර් වෙන්නේ නැතුව පාඩුවේ ඉඳපල්ලා. තැම්බිලිත් එපා වෙනවා. ත්‍රිපාල මෙච්චර වයසට ගිහින් ඔහොම කෙට්ටුවට ඉන්නේ කොහමද? ගෑණිගේ වළං වලින් දෙරිලා දුවලා තමයි. බා මට සතුටයි දුකයි එකම වෙලාවේ දැනෙන දෙයක් කියන්නකෝ. ඔයාගේ නංගි ඔයාට වඩා ලස්සනයි. ඔයා නැතුව මට එක විනාඩියක් ජීවත් වෙන්න හිතන්නවත් බෑ පැටියෝ. ඔයා තමයි මගේ හුස්ම ටික. ආදරේ මාව ජීවත් කරනවා. ඇටයක් පැලවෙන්න කොච්චර කල් යනවද සීයේ? මට දැන් 70ක්. තවම 62කින් එකක්වත් පැලවෙලා නැහැ. පිස්සුත්. ඔයාගේ ජීවිතේ මොනවද තව අඩු? තව අඩු හෙනයක් විතරයි. ඒකත් වුණා නම් මුළු ජීවිතේම සම්පූර්ණයි. මගේ හබිය හිතලා නෙමෙයි වාහනේ හප්පගෙන තියෙන්නේ. මේවාව එළියට දාන්න. එහෙම කොහොමද මැඩම්? හිතලා නෙවෙයි කියන එක නීතියෙන් බේරෙන්න හේතුවක් නෙමෙයිනේ. අනේ මං කූඩුවේ අස්සෙම ඉන්නම් සර්. මේ ගෑණි එක්ක නම් ගෙදර යන්න බෑ. සර් මට හෙට නිවාඩුවක් ඕනේ. හෙට වයිෆ්ට බබා හම්බෙනවා. උඹට නෙමෙයිනේ බබා හම්බෙන්නේ. උඹ හෙට වැඩට වරෙන්. ડોක්ටර් ඕක අතටද ගහන්නේ? නෑ. තෝගේ පුකට මෙහෙ දිපන් අත. එනම ගහලා අකුලෝලම පල්ල. මම ඔයාට ආදරේ පැටියෝ. එතකොට ඔයාගේ වයිෆ්? මගේ වයිෆ් ඔයාට ආදරේ නෑ. අත්තයා රැට කෑම ඕනිද? මට මොනවද තෝරා ගන්න තියෙන්නේ? කනවද නැද්ද කියන එක විතරයි. අයියෝ අරක හරි ගියේ නෑනේ. අර කියන්න අරහේ වමනේ දානවා. මොකක් කිව්වා? ඒක වෙන්න බෑ. කල්කේ දුන්නානේ උඹ. මේ තෝගේ කල්කේ ඒක කාලා තමයි මම වැඩේ කළේ. යකෝ උඹ කල්කේ දෙන්න ඕන ගෑණිට. මොකද්ද ඔයාට තියෙන අසනීපේ? මට බස් එක යද්දි නිින්ද යනවා ડોක්ටර්. බය වෙන්න එපා මිස්ටර් විබු. ඕක සාමාන්‍ය තත්ත්වයක්. ඔබතුමා කරන රැකියාව මොකද්ද? මම බස් රථ රියදුරෙක් ડોක්ටර්. මං එහෙම නෑ කියන කොයි අයියගෙත් නියම සතා එළියට එන්නේ. හා කිව්වට. පස්සේ බං.